අපේ රටේ තමන්ගෙම කියලා ගියක් හදාගන්න එක හැමෝගෙම වගේ හිතේ තියෙන ලොකුම හීනයක්. ඒ හීනයත් එක්ක ඉන බලාපොරොත්තුව උද්‍යෝගයේ ඇත්තකම විශේෂයි. ඉතින් රුපියල් මිලියන 20ක අයවැයක් ඇතුලේ ඒ හීනේ යථාර්ථයක් කරගන්නේ කොහොමද කියන එක ගැනයි මේ කරුණු පැහැදිලි කිරීම. හරි. වැඩේ පටන් ගන්නකොට කොන්ට්‍රැක්ට් කරුවගෙන් ලැබෙන මුල් මිල ගණන්, ඒ කියන්නේ කොටේෂන් එක අපේ බජට් එකට නියමිතව ගැලපෙනවා වගේ පේන්න පුළුවන්. හැබැයි ලොකුම ප්‍රශ්නේ පටන් ගන්නෙ එතනින්. වැඩේ ඉවර වෙනකොටත් මේ ගානම තියවිද? ඇත්තටම ওই මුල් මිල ගණන් පත්‍රිකාව කොයිතරම් දුරට විශ්වාස කරන්න පුළුවන්ද? මෙන්න මේක තමයි ඇත්තටම ගයක් හදන ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම හිසරදය. හීන දකින ගාන එකක්, අතින් වියදම් වෙන ගාන තව එකක්. කොහොමද මේ පරතරය හැදින්නේ? හැලෝ බිල්ඩර්ස් ආයතනයේම කියන මේ කතාවෙන් ඒක පැහැදිලි. මුල් ඇස්තමේතුව කියන්නේ දල මාර්ගෝපදේශයක් විතරයි. ගෙවන්න ඕන නියම මුදල නෙවෙයි. ගොඩක් වෙලාවට වෙන්නේ මුල් මිල ගණන් ආකර්ෂණීයම පෙන්වන්න පස්සේන ප්‍රායෝගික අභියෝග මගහරින එක තමයි. හරි. එහෙනම් ඇයි මේ බජට් එක මෙහෙම පිළිපානින්නේ? අපි දැන් හරන බලමු කවුරුත් වැඩි කතා නොකරන හැබැයි අනිවාර්යයෙන්ම මතුවන ඔය සැඟවුණු වියදම් ගැන. හිතන්නකෝ ඉඩම සකස් කරන්න ගියාම පස්වල ගෙටලු වෙනවා, අමුද්‍රව්‍ය මිල එකපාරටම උඩ යනවා, වැඩි පටන් ගත්තට පස්සේ ඩිසයින් එකේ පොඩි වෙනසක් කරන්න හිතෙනවා, වතුර ලයිට් සම්බන්ධතා ගාස්තු, අන්තිමට ටයිල් බාත්රූම් ෆිටින්ග්ස් ටෝලනකොට තව ටිකක් හොඳ එකකට යන්න හිතෙනවා. ඔන්න ඔය හැමදේම එකතු වෙලා නොදැනීමෙන් බජට් එකට ලොකු පීඩනයක් එකතු කරනවා. ඉතින් මේ වගේ නොහිතන දේවල් වලට අපි කොහොමද සූදානම් වෙන්නේ? පළපුරුදු ඉදිකිරීම් කරවන් හැමෝම දෙන උපදෙස තමයි මුළු අයවැයෙන් 10-15ක් වගේ මුදලක් හදිසි අවස්ථා සඳහාම වෙන් කරලා තියෙන එක. මේක තමයි අපේ සේෆ්ටි නෙට් එක. හොඳයි. එහෙනම් අපි ආයෙත් අපි මුල් ප්‍රශ්නෙට එමු. 2026 වගේ කාලෙකදී රුපියල් මිලියන 20ක බජට් එකක් අතේ තියාගෙන වර්ගාඩි 1500ක නවීන ස්මාර්ට් පහසුකම් තියෙන ගියක් හදන එක ඇත්තටම කරන්න පුළුවන්ද? අපි බලමු. මුලින්ම බලමු මේ සල්ලි යන්නේ කොහෙටද කියලා. මේ ප්‍රස්ථාරය දිහා බලන්නකෝ. ලොකුම වියදම 28ක්ම යන්නේ ගෙදර ව්‍යුහයට. ඊළඟට නිම කිරීමේ වැඩ, ඒ කියන්නේ ෆිනිෂිං වලට යනවා 26ක් සහ වහලයට හෝ ස්ලැබ් එකට 14ක්. දැන් පැහැදිලිනේ වියදම් පාලනය කරන්න ඕන ප්‍රධානම තැන් මොනවද කියලා. දැන් මේ ස්ලයිඩ් එකෙන් අපිට හරිම වැදගත් දෙයක් තහවුරු කරගන්න පුළුවන්. බලන්න අපේ මිලියන 20ක බජට් එක මිඩ් රේන්ජ් කියන මට්ටමට හරියටම ගැලපෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ ඉලක්කය හීනයක් නෙමෙයි යථාර්ථයක් කරගන්න පුළුවන් කියන එකට මේක හොඳම සාක්ෂියක්. තව ටිකක් ගැඹුරින් ගණන් හදලා බලමු. හිතමු වර්ග අඩියක් සාමාන්‍යයෙන් රුපියල් 12ක් කියලා. එතකොට වර්ග අඩි 1500ක ගෙදරකට යන්නේ රුපියල් මිලියන 18යි. නියමයි නේද? ඒ කියන්නේ ඉතිරි මිලියන දෙකෙන් ස්මාර්ට් තාක්ෂණයට ආයෝජනය කරන්නත් අර අපි කලින් කතා කරපු හදිසි වියදම් වෙනුවෙන් තියාගන්නත් ඉඩ තියෙනවා. බලන්න හරියට සැලසුම් කළොත් බජට් එක හොඳටම ඇති. එහෙනම් මේ බජට් එක ඇතුලේ ඉඳන් වැඩේ ගොඩ දාගන්න තියෙන රහස මොකද්ද? ඒක තමයි බුද්ධිමත් අමුද්‍රව්‍ය තෝරා ගැනීම සහ වියදම් හිතකාමී වාස්තු විද්‍යාත්මක සැලසුම්. වියදම් ඉතිරි කිරීමේ යතුරු තියෙන එතන. මෙන්න නියම උදාහරණයක්. සාම්ප්‍රදායික රතු ගඩොල් එක්ක නවීන ඉන්ටර්ලොකින් ගඩොල් සසඳලා බලන්න. ඉන්ටර්ලොකින් ගඩොල් වලට බදාම 70ක් ශතයකින් අඩුවෙන් තමයි ඕන වෙන්නේ. ශ්‍රම පිරිවැය 40ක් ශතයකින් විතර අඩුයි. ඒ වගේම කපරාරු කරන්න ඕනෙම නෑ. ඊටත් වඩා මේ ගඩොලින් ගේ ඇතුළත සෙල්සියස් අංශක 3-5 අතරින් සිසිල්ව තියෙනවා. වාසිම වාසි. මේකෙන් කොච්චර මුදලක් ඉතිරි වෙනවද කියලා හිතාගන්නත් අමාරුයි. ඉන්ටර්ලොකින් ගඩොල් පාවිච්චි කරන එකෙන් විතරක් සම්පූර්ණ ඉදිකිරීම් වියදම 40ක් දක්වා අඩු කරගන්න පුරුවන්. මේක පොඩි දෙයක් නෙවෙයි, ගේමක් වෙනස් කරන කාරණයක්. ඊළඟට අපි බලමු සැලසුමෙන් කොහොමද සල්ලි ඉතිරි කරන්නේ කියලා. බොක්ස් ස්ටයිල් කියන වාස්තු විද්‍යා ශෛලිය ගැන අහලා කියනවද? මේකේ තියෙන සරල හතරස් හැඩතල නිසා ඉඩකඩ උපරිමයෙන් පාවිච්චි වෙනම අමුද්‍රව්‍ය අපතේ යාම ගොඩක් අඩුයි. සරලකම තමයි මෙතන තියෙන ලොකුම වාසිය. මේ සරල ව්‍යුහය නිසා තව වාසි තියෙනවා. වහලයට සහ අත්තිවාරමට යන වියදම පැහැදිලිවම අඩුයි. ගොඩක් වෙලාවට කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාන නිසා අනාගතයේදී පවුල ලොකු වුණොත් උඩ තට්ටුවක් හදාගන්නත් පාර කැපෙනවා. ඒකත් ලොකු දිගුකාලීන වාසියක්. හැබැයි හිතන්න එපා මේක වියදම අඩු නිසා පෙනුම අඩුයි කියලා. කොහෙත්ම නෑ. බොක්ස් ස්ටයිල් කියන්නේ අද කාලේ ගොඩක් ජනප්‍රිය නවීන මිනිමලිස් පෙනුමක් තියෙන ශෛලියක්. විවෘත ඉඩකඩ, ලොකු වීදුරු ජනෙල් එක්ක ලොකු වියදමක් නැතුවම ප්‍රීමියම් පෙනුමක් ගෙදරට එකතු කරනවා. හරි. අපි දැන් බුද්ධිමත් අමුද්‍රව්‍ය සහ සැලසුම් ගැන කතා කළා. ඒත් අර මුලින්ම කතා කරපු සැගමුණු වියදම් කියන හොල්ම නෙලව ගන්න නම් ව්‍යාපෘතිය හරියට කළමනාකරණය කරන එකත් අවශ්‍යයි. අපි ආයෝජනයේ ආරක්ෂා වෙන්නේ එතකොට තමයි.
මෙන්න තවත් රන් වටිනා දෙයක් BOQ, ඒ කියන්නේ Bill of Quantities. සරලවම කිව්වොත් මේක තමයි ගෙදර හදන්න ඕන හැම බඩුවකම හැම වැඩ කොටසකම සවිස්තර ලයිස්තුව. අයවැය පාලනයට තියෙන බලවත්ම ආයුධය මේකයි. මේක අතේ තියෙනවා නම් අමුද්‍රව්‍ය අපතේ යන්නේ නැහැ. ඒ වගේම කොන්ට්‍රැක්ට් කරුවන් කීප දෙනෙක්ගේ මිල ගණන් ඇපල් ගෙඩි දෙකක් වගේ සංසන්දනය කරන්න පුළුවන්. කොන්ට්‍රැක්ට් කරුවන්ගේ මිල ගණන් ගත්තම මේ විදිහට පරීක්ෂා කරන්න. 1. ඒ ගානට මොනවද ඇතුළත් මොනවද නැත්තේ කියලා හරියටම බලන්න. 2. මිල ගණන් දෙකක් තුනක්වත් අරගෙන පැත්තකින් ටෙල සසඳන්න. 3. අත්සන් කරන්න කලින් හිතට තේරෙන්නේ නැති අපහැදිලි ඕනම දෙයක් ගැන අහලා දැනගන්න. ලැජ්ජ වෙන්න එපා. මේ තමන්ගේ සල්ලි. හොඳම ආරක්ෂාව තමයි හැමදේම පැහැදිලිව සඳහන් කරපු නීත්‍යානුකූල ගිවිසුමක්. ව්‍යාපෘතියේ වැඩපරාසය, ගෙවීම් කරන අධියර සහ වැඩ අතරතුරු වෙනස්කම් කරන්න වුණොත් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය මේ හැම දෙයක පැහැදිලිව ලියවිලා තියෙන්නම ඕන. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙන ප්‍රධානම දේ තමයි මේ Hello Builders ආයතනයේ කියමන. අනවශ්‍ය මූල්‍ය පීඩනයකින් තොරව හීන නිවහන හදාගන්න තියෙන යතුර තමයි දැනුවත්ව සහ ක්‍රියාශීලීව කටයුතු කිරීම. ඒ කියන්නේ වාසනාවට ඉඩ නොදී දැනුමෙන් සහ සැලසුම් වලින් වැඩේ පාලනය තමන්ගේ අතට ගන්න එක. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. අද කාලේ ගියක් හදන එක කියන්නේ හුළඟට අහුවන කොලයක් වගේ වාසනාව මත පාවෙන දෙයක්ද? එහෙම නැත්නම් පැහැදිලි සිතියමක් අතේ තියාගෙන යන බුද්ධිමත් ගමනක්ද? මම හිතන්නේ ඒ ගමනේ මඟ පෙන්වන්නා වෙන්න ඕන අපිමයි.